මේ තියෙන්නේ අකසක තොයකව ඉනාරි සංකේන පන්සල. මේ පන්සල තමයි මම කලින් කිව්වේ මමත් මැනිකුත් නිතර මෙන්න පන්සල කියලා. මේක තියෙන්නේ හරියටම අකසක අර පැත්ත ඒකම මේ පැත්තට ගියාම ආවයම ඉච්චෝ මේ. අකසක පොලිසිය ඉස්සරහා තියෙන්නේ. ඉදෙහා පැත්තේ රජමාලිගාවේ එක කොටසක් තියෙනවා. මේක තමයි ඇතුල් වෙන තැන. මම කියලා දෙන්නම් අද මේ පන්සලෙන් විශ්වාසවන්තභාවය අපි කොහොමද ඇති කරගත්තේ? ඇයි අපි මේ පන්සලට වන්දනාමාන කරන්න එන්නේ කියලා. හැම දවසම මේ පන්සලේ මිනිස්සු හිටියට එක දවසක් වන්දනාමාන කිරීමට විශේෂ දවසක් තියෙනවා. අද 7 වෙනි මාසේ 1 වෙනිදා වන්දනාමාන කරන දවස. මේක ඇත්තටම ජිංජ එකක්, පන්සලක් නෙමෙයි, මේක දේවාලයක් හැටියටයි ගණන් ගන්නෙ. මේක සලකුණ තමයි නරියා. මෙතනින් ඇතුල් වෙලා වාහනේ ගණන නවත්තන්න පුළුවන්. පාකින් ගාස්තුවක් නැහැ. මෙතනින් ඇතුල් වෙලා ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයගොල්ලන් ජිංජ එකකට ගියාම දන්නවා. අත හොදලා ප්‍රධාන තැනට වැඳ නමස්කාර කරලා තමයි දවස ආරම්භ කරන්නේ. අපි බලමු කොහොමද මේ වැඩ කටයුතු මැනික් එක මම අද කරන්නේ කියලා. මේ විදිහට ඇතුල් වෙලා මෙතෙන් යනකොට පඳුරු එහෙම ගන්න අර තමන් විශ්වාස කරන විශ්වාසයේ මත තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. මෙතනින් පුළුවන් ඔමමොරි එහෙම නැත්නම් විවිධ පඳුරු ගන්න පුළුවන් එතනින්. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේ ආකාරයට මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. මේක තමයි ප්‍රධාන දොරටුව. ඊට පස්සේ මෙතනින් අතේ එහෙම හොදගෙන ඊට පස්සේ අර ඉදිරියේ තියෙන තැනට වන්දනාමාන කරන්න යනවා. වන්දනාමාන කරන පිළිවෙල මම එකින් එක පැහැදිලි කරන්නම්. ඒක මේ තියෙන ප්‍රධාන කාර්යාලය. මෙතනට ඇවිල්ලා තමන්ගේ බලාපොරොත්තු කියලා විවිධ සටහන් ලියාගෙන කලන් ගිහිල්ලා පූජා කරන්න පුළුවන් දේවාලයට. ඒ තනත් පොඩ කියලා දෙන්න. මේ තියෙන්නේ මාක් එක තමයි. මේක තමයි සලකුණ මේ පන්සලේ. ටෝකියෝ අකසක තොයකව කියලා කිව්වහම මේ ජිංජක් ගැන හැම කෙනාම වගේ දන්නවා. අපි බලමු කොහොමද වැඳ නමස්කාර කරන්නේ කියලා. මෙතෙන්දී ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න හොඳ යෙන් 15ක් තමයි යෙන් 10යි 15යි ජූබුන් ගෝයෙන්ගාරි මස්නේ ජූ ගෝයෙන් කියලා කියනවා. ජූබුන් ගෝයෙන්ගාරි මස් කියවනි කියලා. ඉතින් මේ වතුර අරගෙන පඳුරු ටිකක් තෙමාගෙන අතත් හොදගෙන ඒක තිබ්බ තැනටම තියලා ඊට පස්සේ මේ පඳුරුත් අරගෙන අපි යනවා දැන් වන්දනාමාන කරන තැනට. මුලින්ම ඇතුල් වෙන්න පෙර මෙතනට සල්ලි දාන්නත් පුළුවන්, නැත්නම් ඇතුළට සල්ලි දාන්නත් පුළුවන්. ආකාරයට ඊට පස්සේ වැඳ නමස්කාර කරලා අපිට පුළුවන් මෙතනට සල්ලි දැම්මට පස්සේ මේ උඩ තියෙන බෙල් එක ලණුවෙන් එකපාරක් වැඳලා ඊට පස්සේ මේකෙන් දෙපාරක් ශබ්ද කරලා තමන්ගේ ප්‍රාර්ථනාව තබාගෙන ව්‍යාපාර කටයුතු තමයි ගොඩක් හොඳ මෙතන. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්නත් තමන්ගේ ව්‍යාපාරය වගේම තමන් සමග බැඳී සිටින ව්‍යාපාර වලටත් එයා සමානව සාර්ථකකමක් දෙන්න කියලා තමයි මෙහි ප්‍රාර්ථනා කරන්නේ. මොකද තනියෙන් ව්‍යාපාර කරන්න බෑ. මේ ව්‍යාපාරය හා බැඳී සිටින ව්‍යාපාරක් තියුණු තරමට තමයි තමන්ගේ දියුණුව තියෙන්නේ කියන එක තමයි මේ දේවාලේ කන්සෙප්ට් එක. ඊට පස්සේ දෙපාරක් ආපහු වැඳලා යන්න පුළුවන්. ඒක මේ පන්සලේ උඩ කොටස ඉතින් බලන්න. ඉතින් උඩට සපත්තු ගලවලා යන්නත් පුළුවන්.
හැරලා බලපුවාම මෙන්න මේ ආකාරයට පේනවා. ඇතුළට ගිහලා මම නමස්කාර කරනවා නම් ඇතුළ පේන ආකාරය ඇතුළ ෆොටෝ ගන්න බෑ. ඒක නිසා මම මෙතනින් එහාට පෙන්වන්නේ නැහැ. මම නමස්කාර කරලා අපව වෙන්න පුළුවන්. මෙතනින් ඉරුණාට පස්සේ එකම මෙතෙන්ට වැඳගත්ට පස්සේ එහෙම මම යන්න තියෙන්නේ මේ පඩිපෙළ පාර කරගෙන ඊළඟට වඳින තැන. මේ තියෙන්නේ ඕමි කුජි කියලා දේවාලයෙන් අරගත්ත තමන්ගේ ගුණ අගුණ යහපත්කම ලියලා තියෙන කොලයක අරගෙන මේකේ හොඳ නම් ලියලා තියලා යන්න පුළුවන්. ඊට පස්සේ යන්න තියෙන්නේ පඳුරු දාන තැන. මෙතනත් ව්‍යාපාර සඳහා තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඇතුලේ පේනවා ඇති එළවලු ඒ වගේම පඳුරක් දාපු පුංචි එල්ලොප් එකක් තියෙනවා. එයාවට මේ ආකාරයට තියෙන්නේ තමන් ප්‍රාර්ථනා කරලා ඒ පඳුරු ඒ ආකාරයෙන් දාලා ඊට පස්සේ මෙතනට දාලා යෙන් 10යි 15ක් දාපු නිසා මේ පඳුරක් මෙතනින් ගන්නවා. මේක ඇතුලේ තියෙන්නේ යෙන් 10ක්. මම බලපුවාම මේ තියෙන යෙන් 10ක් තියෙන්නේ. ඒක පරිස්සමෙන් ගිහින් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ එහෙම නැත්නම් පර්ස් එකේ බෑග් එකේ දාගත්තාම දිනුවටපත් වෙනවා කියන එක තමයි විශ්වාසය තියෙන්නේ. ඊට පස්සේ එතනින් වැඳ නමස්කාර කරාට පස්සේ දෙනියරයි බෙන්තෙන් කියලා මේ මුදල් එහෙම මෙතනින් හොදනවා. මේ වතුර පාරේ මුදල් හොදලා මෙතන නමස්කාර කරලා මෙතන පඳුරු දාලා ව්‍යාපාර කටයුතු සඳහා ඉතාමත් ඒ වගේම ගෙදර ආරක්ෂාවට දරුවන්ගේ ආරක්ෂාවට අධ්‍යාපන කටයුතු වල හැම දෙයකටම වගේ මෙතන හොඳයි කියලා තමයි විශ්වාසය තියෙන්නේ. සල්ලි හොදනවා මේකේ දාලා ඊට පස්සේ ඊළඟට යන්න තියෙන්නේ තමන්ගේ ප්‍රාර්ථනා පිළිබඳ අඳුරු දාන තැන. මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ යම් කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ ගැන මතක් කරමින් ඒ ගැන කන්නලව් කිරීමෙන් අඳුරු දාලා ප්‍රාර්ථනාව හිතෙන් හිතාගෙන
අද දවසේ විශාල ජපන් ජාතිකයන් මේ ස්ථානයට එනවා. එතන ඉවරුණාට පස්සේ අපිට යන්න තියෙන්නේ ඊළඟ වන්දනාමාන කරන තැනට. මේ අපි අර ඉස්සෙල්ලා පඳුරක් ගත්තේ එතන පහු කරගෙන යන්නේ. මේකේ වර්ණය තමයි රතු පාට. ඇතුළට ආපුවම ඇත්තටම වෙනමම ලෝකෙක ඉන්නේ. ඊට පස්සේ ගමන් කරන්නේ අපි අනිවාර්යෙන් සපත්තු ගලවල මෙතනින් යන්න ඕනේ. මෙතන ඉඳන් බලපුවම පේන විදිය මේ පන්සල. පස්සේ අපි යන්නේ දෙතනට. මෙතනින් අපි එකපාරක් නවත්තනවා ඇතුළට යන නිසා. මේක ඇතුළට ගිහිල්ලා ඉටිපන්දමක් අරන් පත්තු කරලා පාඬුරු දාලා ඊට පස්සේ තමයි වැඳ නමස්කාර කරලා තියෙන්නේ. එකපාරක් මම මෙතනින් නවත්තනවා කැමරාව ඇතුළට අරන් යන්න තහනම් අපිට. මේ ඇතුළේ වැඳ නමස්කාර කරලා ඉවර වෙලා තමයි මේ ආවේ පල්ලෙහාට. ඇතුළට ගියාම හරි ලස්සනයි. එතනට බලපුවාම තේරෙයි මොකද්ද මේ කපිලයිය කියන්නේ කියන එක. මේ හරියටම ටෝකියෝ මැද අවයම අපේ රෙස්ටෝරන්ට් එක ගාවේ ඉඳන් ඇවිදින දුර නම් තියෙන්නේ. එන්න ආවොත් මම තන කියලා දෙන්නම්. ඒකම මේකේ ලින්ක් එක දාලා තියෙනවා. තන හොයාගෙන එන්න ලේසියි. ඊට පස්සේ තමයි හොඳම නමස්කාර කරන තැන් ටික මේ තියෙන්නේ. මේක පටන් ගන්නෙ මෙන්න මේ වටපිටාව මේ තියෙන විදිය. ඊට පස්සේ ඉස්සල්ලාම යන්න දෙන එහා පැත්තේ කොනට එතන මොකටද? හරියටම දේවාල 3කින් සකස් වෙලා තියෙන මේ ස්ථානය. මෙතනට මේ තියෙන්නේ පුංචි 4 වෙනි දේවාලේ. මෙතනින් පටන් ගන්න. මෙතන බබාල නැති අය ඉන්නවා නම් මේ තියෙන්නේ ඒ කංජි ටික ලියලා හොදමෝ සංස්කාරතා මෙන්න නැත්තම් දරුවන්ව පිළිසිඳ ගැනීමේ වෙනුවෙන් නමස්කාර කරන තැන. එතනින් තමයි පටන් ගන්න මේ දේවාල 4 පුංචි ගමනක් තියෙන්නේ. බලන්න එක මම පැහැදිලි කරන්න. දරුවෝ නැත්තම් ඒ දරුවෝ වෙනුවෙන් ගෙනල්ලා බාරෝපු වෙලා මෙතන වැඳ නමස්කාර කරලා කියනවා. ඊට පස්සේ වඳින්න තියෙන්නේ දෙවෙනියට ඒ දරු පවුල් හදාගත්ත පස්සේ පවුලේ සමගිය සමාදානය ආරක්ෂා වෙනුවෙන් මෙතෙන්ට ගොඩ කුඹරගේ ගෙදර ආරක්ෂාව ලබා දෙන්න. ඒකම පවුලේ සියලු දෙනාගේම එකමුතුකම ඇති කරන්න. යහපත් සමාජයකට දරුවන්ව එක්කගෙන යන්න පුළුවන් වාතාවරණයක් නිවසේ ඇති කරලා දෙන්න කියලා තමයි මෙතනට පන්නලව් කරන්නේ. ඊට පස්සේ යන්නේ ඒ ගෙදර ඒ පවුල් වල කෑම බීම වලින් කිසිම හිඟයක් ඇති නොවේවා කියලා. සෞභාග්‍ය උදා වේවා කියලා. මුළු නිවසටම කෑමෙන් බීමෙන් අඩුවක් නැතුව කිසිදු අවස්ථාවක සාගින්නක් කුසගින්නක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන තමයි මෙතනට වඳින්නේ. බබාලා හම්බෙන්න තින් අයට බබාලා හම්බෙන්න. ඊට පස්සේ හම්බුනාට පස්සේ ඇති වෙන පවුල නැත්නම් දැන් ඉන්න පවුල අයගේ එකමුතුකම. ඊට පස්සේ මෙතනට අපි වඳින්නේ ඒ පවුලට කිසිදු දවසක බඩගින්නක් ඇති නොවන ආකාරයට කෑම බීම වලින් අංග සම්පූර්ණ පවුලක් වේවා කියලා මෙතනට ප්‍රාර්ථනා කරනවා. ගෙදර ඉන්න අයගේ සංඛ්‍යාවට ඔය මේක හොල්ලනවා.
මෙතෙන්ට වැඳ නමස්කාර කරලා ඒ ප්‍රාර්ථනාව තියාගෙන පවුලේ සමාජිකයන් ගානට මේ බෙල් එක හොල්ලනවා. මේ කැම බිම් වලින් පූජා කරලා අපි පස් දෙනා නිසා පස් පාරක් එල්ලුවා. ඊට පස්සේ එක පාරක් කලින් වැඳලා ඊට පස්සේ ඒක හොල්ලලා දෙපාරක් පොඩි ගහලා ආපහු දෙපාරක් වඳිනවා. තමයි වඳින විදිය. ඒ නිහාශ මත හිරේ කියලා කියන්නේ. මෙතනට මොකද්ද? මෙතනට හිසේ අමාරු, අඟපතේ අමාරු, පුරහිස්වල ඒ වගේ ලෝග ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන තමයි. මුළු පවුලටම නිරෝගී බව. වැඩිපුරම රෝග හැදෙන්න ඔළුවෙන්, හන්දිපත් වලින් මෙන්න මේ වගේ දේවල් වලින් ආරක්ෂා වේවා කියලා මුළු ශරීරයේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා කියලා මුළු පවුලටම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අයිනෙන් ගියාම තියෙනවා තවත් වැදගත් තැනක්. ආදරවන්තයන්ට තමන් ආදරවන්තයෙක් හෝ ආදරවන්තයෙක් සොයනවා නම් එහෙම නැත්නම් ආදරය කරනවා නම් ඒ ආදරය ආරක්ෂා වෙන්න විවාහය දක්වා ආරක්ෂා කර දෙන්න කියලා ඒ අයගේ නම් ලියලා මෙන්න මේ විදිහට මෙතන එල්ලන්න පුළුවන්. ආදරය විවාහය පිළිබඳ ඉන්න දෙවි කෙනා තමයි මේ ඉන්නේ. මෙතනට වැඳ නමස්කාර කරලා ආදරේ බලාපොරොත්තු වෙන අය, ආදරය කරන අයට මෙතනට ඇවිල්ලා වැඳලා යන්න පුළුවන්. අපි දෙන්නත් ආදරය කරනවානේ නේද? ඒක නිසා අපි දෙන්නත් මෙතනට මෙතනට වඳින හින්දා තමයි මේම ආදරෙන් ඉන්නේ මං හිතන්නේ නේද? මෙන්න මැනික් තමයි මාව එක්කන් ආවේ මෙතනට. දැන් මේ වෙනකොට අපි ගොඩක් වැදගත් ඒවා ටික වැඳ නමස්කාර කරා. තව ටිකක් තියෙන අපි ඉස්සරහට ගිහින් බලමු. මෙතන වැඳලා ඉවරුනාට පස්සේ ඔයගලන්ට පුළුවන් හරි ලස්සනයි මෙතනට ආපුවා. එක දිගටම අද විශේෂ දවසක් නිසා දිගටම හේවිසි හඬ හැසෙනවා. මෙහෙම බලපුවාම මේ ඉන්නේ නරියා. යාව සරසලා තියෙන රතු පාටින් අර අපි ඉස්සෙල්ලා වැඳපු තැන. අපි ඉන්නේ හරියටම ආහාර පාන වෙනුවෙන් වැඳපු තැන. මෙතෙන් ඇවිල්ලා බලන්න මේක ජපානයේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඇවිත් බලලා යන්න ඕනේ තැන. ඒකම මෙතනත් මේ බලන්න හරිය ලස්සනයි. නිකන් හරියට කියෝතෝ පැත්තට ගිහිල්ලා ඉන්නා වගේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඉන්නේ ටෝකියෝ වල කියලා. මේ ආකාරයට විවිධ තැන් තියෙනවා වැඳ නමස්කාර කරන්න. අපි ප්‍රධාන වශයෙන් වඳින ස්ථාන කීපය තමයි පෙන්වන්නේ. මෙතන ෆොටෝ එකක් ගන්න. ඉවරද? එළවෙනවා. මේ තියෙන ඇතුල් වෙන තැන හරි ගාම්භීර තැනක්. මේ තියෙන තොරණ මේ තොරණෙන් ඇතුල් වෙලා තමයි අර උඩට ගිහින් වැන්ද තැන.
අනිත් එකක් ගහලා තියෙනවා. ඒකම තමයි මේ දේවාල වලට විනෝදාංශයක් වගේ යන අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් සීල් එකක් තියෙනවා මෙතන. මෙතන සීල් එක. මේ දේවාලයට ආවා කියලා සටහන් කරන්නේ. මැනික් එක එක්කව කරන යාගේ පොතේ තියෙන්නේ. මේ ආකාරයට විවිධ ස්ථාන තියෙනවා පඳුරු දාලා වඳින්න. මේ තියෙන්නේ වාසනාව ගෙන දෙන දෙවි කෙනෙක්. මුදල් ඒ වගේම ව්‍යාපාර සාර්ථකත්වය වාසනාව කියන එකට මෙතනට වැඳ නමස්කාර කරනවා. එක පාරක් වැඳලා ඊට පස්සේ දෙපාරක් අප්පුඩි ගහලා ආපහු දෙපාරක් වඳිනවා. මේක තමයි දේවාල වල වඳින ක්‍රමය. දැන් අපි ඉන්නේ අවසාන හරියේ. දැන් ආවට පස්සේ අර දෙන අපි අතුල් වෙලා අත හොදගෙන ආවිල්ලා වැඳපු තැන එතනින් ඔය පැත්ත ගිහින් එහෙම වැඳලා තමයි අපි මේ පැත්තෙන් ආවේ. දැන් සීල් එකක් තියෙනවා. Oh. පස්සේ මෙතන තියෙන මේ සුවඳ හඳුන් කූරු පත්තු කරන තැන. ඊළඟට මැනික් මේක වට්ටගෙන මේ හඳුන් කූරු මිටියක් එන් 50ක් වෙනවා. එන් 50ක් දීලා අරගෙන මේ ඉටි පන්දමෙන් පත්තු කරලා පන්සලට පූජා කරනවා. ඔය ඇහෙන්නේ විවිධ ව්‍යාපාරිකයෝ ඇවිත් මුදල් ගෙවලා දිනය වෙන් කරගෙන ඒ ව්‍යාපාර වෙනුවෙන් යාඥා කරගන්න සද්ද ඇහෙන්නේ. අද දවස මේක තමයි ඉතින් මේ පන්සලේ කරන්නේ. මෙතනට මේ වගේ දවසක එනවා නම් උදේම එන්න. උදේම ආපුවාම හරිම මේ හොඳයි. මේ තියෙන තමන්ගේ ප්‍රාර්ථනා ලියලා එල්ලන දේවල්. මේ අවුරුද්ද අශ්වයා ඒකින්ද අශ්වයාගේ මේ බෝඩ් එක අර ඉස්සෙල්ලා මම කලින් පෙන්නුවේ අතන විකුණන්න තියෙනවා. ඒක අරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව ලියලා මෙතන එල්ලන්න පුළුවන්. ඒතකොට එන මිනිස්සු ඒක ලියනවා. අර ලංකාවෙත් කරන්නේ කපිලගේ අපල දුරු වේවා කියලා බෝගහ එල්ලනවා වගේ ක්‍රියාවලියක්. මේක සම්පූර්ණයෙන්ම පත්තු වෙනවා. පත්තු වුණාට පස්සේ තමයි ගහන්න කියලා කියන්නේ. ඊට පස්සේ
දැන් ඉන්නේ අපි අවසාන අධීරේ. අර අපි ඉස්සෙල්ලා ඇතුළේ වෙච්ච තැනින් ඉඳන් මේ කැරකිලා ආවේ. එච්චර ලොකු ප්‍රදේශයක් නෑ. නමුත් ටිකක් වෙලා යනවා වැදලා කරලා ඒ පිළිවෙලට එනකොට. දැන් අපි ඉන්නේ එබිස් සමා කියලා දයිකුරෝ සමා විවිධ නම් වලින් හඳුන්වනවා. කෑම බීම මුදල් සතුට සමාදාන හැමදේම ගෙනල්ලා දෙන කෙනෙක් හැටියටයි එතන විශ්වාස කරන්නේ. එයාගේ අතේ රත්තරන් මිටියක් එහෙම තියෙනවා. සියලු දේවලින් ජීවිතය සාර්ථක වේවා කියලා තමයි මෙතන ප්‍රාර්ථනා කරන්නේ. එතනක් තියෙනවා සීල් එක. Hello. මෙතනින් වැඳලා කරලා ඉවරයි. අවශ්‍ය දේවල් තියෙනවා නම් මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ දේවල්. දැන් ඩාවිලා මුදල් ගෙවලා මේ ඊටිපන්දන් තියෙන ඒවා ගන්න පුළුවන්. විවිධ මෙතන අර මැනික් ගාව තියෙන පොත ඒ පොත ගන්න පුළුවන්. ඔව්. පාඬුරු තියෙනවා ඒකම ඔමමුරි තියෙනවා මෙතන. ඒවා අරගෙන තමන්ගේ බෑග් එකේ දරුවන්ගේ බෑග් වල එහෙමත් එල්ලනවා. ඉතින් අද දවසෙත් අපි ආව ඇඳලා වැඳ නමස්කාර කරලා උදේම පිට වෙලා ගෙදරින්. මේක තමයි මම කලින්ම කිව්වේ මැනික් විශ්වාසයෙන් එන දේවාලය කියලා. ඒක වඳින විදිය කියලා දෙන්නම් කියලා මට වෙලාවක් තිබ්බේ නැහැ මෙහෙම වෙනම ගන්න. ඊට පස්සේ වැඳ නමස්කාර කරලා මෙතනින් යන්න පුළුවන්. ඒකම බයිතෙන් එහෙම නැත්තම් පුංචි කඩ තියෙනවා එහා පැත්තේ. මෙතනටත් පඳුරක් දානවා අපි. යෙන් 15 තමයි ගොඩාක් හොඳ කියලා කියන්නේ මෙහි. මහා ලොකු සල්ලි දාන්නේ නැහැ මිනිස්සු. යෙන් 15 තමයි. ඒකට මම කලිනුත් කියලා ඇතියි යෙන් 15 දාන්න හේතුව කියලා. යෙන් 5ට අපි කියනවා ගෝයෙන් කියලා. යෙන් 10ට අපි කියනවා ජූවෙන් කියලා. එතකොට ජූ ගෝයෙන් තමයි දැම්මේ. ජූබුන් ගෝයෙන් අරිමස් වෙන ජූබුන් කියන්නේ ගොඩාක් සම්බන්ධතාවයන් අවස්ථාවන් හිතවත්කම් ඇති වේවා කියලා තමයි ජූ ගෝයෙන්. ජූබුන් ගෝයෙන් කියලා කියන්නේ. මෙතන බයිතෙන් මේකට ආපුවම අර පූජා කරන කෑම જાති හැමක් තියෙනවා. මෙතනින් අරගෙන Tamanට කැමති නම් මෙන්න මේ වගේ ඒක මේ ලෑස්ති කරලා තියෙන කෑම જાතිත් තියන්න පුළුවන්. ඒකම ගෙදර අරන් යන්න පුළුවන් දේවල් තියෙනවා. අර පූජා කරන විතර ඔමොචි ඒ වගේ දේවල් මෙතන තියෙනවා. මෙතන අපි කියන ඔසොනයි මොනෝ කියලා. මේ ඔසකෙත් තියෙනවා. දෙවියන්ට ජපානයේ දේවාල වලට නිහොන්ෂු මෙතන සකේ පූජා කරනවා. මෙන්න මේ විදිහට Tamanට කැමති දේවල් පූජා කරලා යන්න පුළුවන්. ඉතින් අපි පිට වෙලා යනවා. මොකද පාකින් එක අපේ එහා පැත්තේ ගහලා තියෙන්නේ. ඉතින් මායි මැනිකුයි ආවා. ඔයගලන්ට මේක කියලා දෙන්නම් කිව්වා. ඔන්න මගේ යුතුයකම මම ඉෂ්ට කරා. වීඩියෝ ඉවරනකම් බලපුව අය මේ පන්සලට ඇවිල්ලා බැඳලා කරලා යන්න ඉතින්. සුබ දවසක් වෙන්න. අරිගතෝ ගොසයිමස්.